අයිබෝන් ඔයාලා හැමෝටම අද ඉඳලා මගේ YouTube channel එකේ මම ඩිසයිනර් කෙනෙක් විදියට කරන හැම ඩිසයින් එකකම වගේ මට ඉඩ ලැබෙන හැම ඩිසයින් එකකම වගේ ටියුටෝරියල්ස් විදියට ඒ කරන ඩිසයින් ඉස්සරහට ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා මේ විදියට. පළවෙනි වීඩියෝ එකේ පළවෙනි ආර්ට්වර්ක් එකක් හදනවා මම. ඒ ආර්ට්වර්ක් එක මට හම්බුනේ හම්බෙන් Facebook එකේ උඩට පහළට යනකොට මම දැක්කා පෝස්ට් එකක් Facebook පෝස්ට් එකක්. ඒක දැක්කට පස්සේ මට හිතුණා මේක ඇත්තටම මීට වඩා ටිකක් වෙනස් විදියකට කරන්න තිබුණා කියලා. නිකන් සාමාන්‍ය ටෙම්ප්ලේට් එකක් වගේ තිබිච්ච එකක් මම දැක්කේ. උනාට මට හිතුණා ඊට වඩා ටිකක් වෙනස් විදියට කරන්න තිබුණා කියලා. ඉතින් මම try කරලා බැලුවා ඒක කොයි විදියටද කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මුලින්ම Facebook එකට ගිහිල්ලා මට පොඩි මේ අදහසක් ආවා. මේ නාමල් රාජපක්ෂ දාලා තිබුණා පෝස්ට් එකක් මේ ඡන්දේ දුන්න අයට බොහොත් පොඩි ඡන්දේ දුන්නට ස්තුති කරලා. ඉතින් මට හිතුණා මේක නිකමට නිකන් මට ආසයි හිතුණා නිකන් මේක අපි ආපහු නිකන් ඩිසයින් කරලා බැලුවා නම් මොන වගේ තියෙයිද කියලා. ඉතින් මම පොඩි try එකක් දීලා බැලුවා. මම මුලින්ම ඒකට නාමල්ගේ ෆොටෝ එකක් ටෙක් කරලා හිතන හොඳ ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න බලනවා. මේ කියන්නේ හොඳ පේන්නේ නැහැ මොන පොට්ටක් වෙලා වගේ. පහලට බලලා මම දැක්කා යාගේ හොඳ ෆොටෝ එකක් මේ ළඟදී කැම්පේන් එකේ හොඳ ලස්සන ෆොටෝ එකක් එළියට ඇවිල්ලා තියෙනවා. මම බැලුවා මේ ෆොටෝ එකයි යූස් කරගත්ත එක අපරාධ ලස්සන ෆොටෝ එකක්. ඒක මේ මම ඉතින් මේකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් කියලා මට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා. හරි අපි try කරලා බලමු කොහොමද කරන්නේ කියලා. හරි Photoshop open කරගත්තා. මම ෆොටෝ එක මේ විදිහට open කරගත්තා. එයා ඉන්නේ මේ පැත්තට නිසා මට හිතුණා මේ පැත්තට වගේ කරගත්තා හොඳයි කියලා. එතකොට එයාගේ ස්පේස් එක තියෙන්නේ වම් පැත්තට. එතකොට මේ විදිහ ලස්සන මේක හිතුවා. හරි. දැන් අපි මේ සබ්ජෙක්ට් එක මෙයාව සිලෙක්ට් කරගන්න ඕනේ මේ විදිහට. දැන් Photoshop එක ඇත්තටම ලේසි. කලින් වගේ අපිට මහන්සියලා මෙහෙම පොයින්ට් එක නගලන්න දෙයක් නැහැ. ෆොටෝ සිලෙක්ට් වෙනවා. හැබැයි දැන් සමහර ඒවා ඉතින් ඩිලීට් කරලා අපි පොඩ්ඩක් කරෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේවා software නේ අපිට ඕන දේ හිතන්න බෑනේ යාලට. ඒ නිසා බලමු අපිට ඕන මොහොතේ අවශ්‍ය පාර්ට් එක සිලෙක්ට් කරලාද කියලා. දැන් මම කරන්නේ මේකට මාස්ක් එකක් ඇඩ් කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ ඩුප්ලිකේට් එකක් අරගෙන මේකේ මාස්ක් එක අයින් කරනවා. දැන් එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙයා වෙනවා. දැන් මම කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක මේක මුලින්ම black and white වගේ එකක් දාලා බලමු. මෙතන ඉන්න අපිට චේන්ජ් කරන්න පුළුවන් විදිහට අපි මේක කරමු. හදිස්සිය වටිනාවක් වුණොත් black and white කරා. ඕකේ. ඊට පස්සේ පොඩ්ඩක් ලිස්ටරින් වගේ කොහොමද මෙයාලගේ පාටත් රතුනේ පොඩි ග්‍රේඩියන්ට් එකක් වගේ try කරලා මේ විදිහට තමයි මම ග්‍රේඩියන්ට් එක try කරන්නේ මෙයාලගේ. මේ ග්‍රේඩියන්ට් එක මෙහෙම ලීනියර් තියෙනවට වඩා මට පොඩ්ඩක් හිතුණා මේක රේඩියල් විදිහට ගියා නම් හොඳයි කියලා. අපි try කරලා බලමු. හරි. සාමාන්‍යයෙන් කොහොමද යාලගේ මේ ඩිසයින් වල යන එකක් තමයි මේ ග්‍රේඩියන්ට් අතන්දරේ. අපි බලමු. මේ ග්‍රේඩියන්ට් එකේ ටූල් එක මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා මට ඒක ඕනේ මෙන්න මෙහෙම. මේක චේන්ජ් කරගන්න මේ නිසා කොහොමද හොඳ කියලා. හරි. මේක මෙහෙම තියලා මෙන්න මේක අපි බ්ලෙන්ඩින් මොඩ් එක චුට්ටක් වෙනස් කරමු. මොකද ග්‍රේඩියන්ට් එකෙන් මට ඕන කරපු වයිබ් එක එනවා අඩුයි. මේ විදිහට අපි ග්‍රේඩියන්ට් එකෙන් පොඩ්ඩක් මේක ඇඩ්ජස්ට් කරන්න බලමු. මේ නිසා ඒක කරලා අපි ග්‍රේඩියන්ට් ටූල් එකට මාරු වෙනවා. මේ බ්ලෙන්ඩින් මොඩ් එකෙන් චේන්ජ් කරා පොඩ්ඩක් අපි තව එකක් try කරලා බලමු. multiply. හරි. ඊට පස්සේ මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා පොට්ටුවේ ලෝගෝ එක. මේක ඉතින් මම මේ ටිකක් ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්නේ. වැඩි ලේසි කරගන්න මම නැත්නම් මේක ලේයර්ස් දෙක වෙන් කරලා කලවම ලේයර්ස් ගහලා කර ඉන්න මම චුට්ටක් කම්මැලි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර මේක හැම එකටම හරියන්නේ නැහැ. හැබැයි මේකට හරියයි. මේක හොඳයි කියලා හිතුණා. ඉතින් මම කරා. මෙන්න මෙතන මේ තියෙන වයිට් ගතිය පොඩ්ඩක් මකා ගන්න මම try කරනවා. මොකද මේක දැන් මේකේ මම මෙහෙම මකන්නේ මේකෙන් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ අපි හදන්න යන ෆොටෝ එකට. මොකද මෙතන නාමල්ගේ තව පිටිපස්සෙන් මේකේ ෆොටෝ එකක් තියෙනවා. උඩ ලේයර් එක විතරයි අපි මේ විදිහට පොඩ්ඩක් මේක මෙයාර වයිට් ගතිය මකා ගන්නවා නිසා beauty edit එකක් දෙන්නේ. පොඩ්ඩක් මේක ඉරේස් කරලා දානවා. ඒ දෙක පොඩ්ඩක් එනනේ ඔකේ නගාන්ට ලාවට බෙන්ඩ් වෙන විදියට. ඊපස්සේ ඒක මොකද නැත්තම් එතන විතරක් අර පිටිපස්සේ සුදු පාට ගතියක් හැතර පේන නිසා නැත්තම් මම මේ වගේ තැන් ටිකක් හදා ගන්නවා. ටිකක් ෂේප් කරගෙන මෙයාව නිකන් බින් ගෙනල්ලා තිබ්බා වගේ නැත්තම් එකපාරට පේන්නේ. අපි මොකද ඩිසයින් එකක් කරනකොට මේකේ අපි
කොහොමද කරන්නේ කොතනද මේක මෙච්චරක් ලේයර්ස් ගත්තද ඒ වගේ දේවල් ඇත්තටම බැලුන්නේ නැහැ මෙතන. මොකද අපි අවසාන වශයෙන් ඩිසයින් එකේ ෆිනිෂින් එක මොනවා වගේද කියන එක තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ෆිනිෂින් එකේදී ඩිසයින් එකෙන් වෙන්න ඕන දේ හයිලයිට් කරන්න හදන අය හයිලයිට් කළාද ඒ ඔය කතන්දර ටික විතරයි එතෙන්ට අදාළ වෙන්නේ. කරන්න ගියපු එක ඉච්චර එතෙන්ට හරිය ගියේ නෑ. ඒ නිසා මේ සුදු පාට ඉච්චරම කැපිලා පේන්නේ නැති වෙන විදියට මම මේක හදා ගන්නවා. ඒකට අර යාව මොකක්ද කියන්නේ අපි හදාගන්න කෘතිම බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක චුට්ටක් මට හිතෙනවා නිකන් බ්ලෙන්ඩ් වෙනවා වගේ කියලා. ඒ නිසා තමයි මේක මේ විදියට හදාගන්නේ. අපි බලමු ඊළඟට අපි මොකක්ද කරන්නේ කියලා. පේනවා ඇති මේ බෑග්ග්‍රවුන්ඩ් එක නිසා තමයි මෙතන මේ චූටි ඉතිපස්සෙන් නිකන් මුතු කඩු ටිකක් ඇවිල්ලා වගේ පේන ගතියක් තියෙන්නේ. ඒක හදන්න පුළුවන්. මේක හදමු අපි. පොඩ්ඩක් මම මේ ග්‍රේඩියන්ට් එකත් පොඩ්ඩක් වෙනස් කරා. දැන් මේක ඕන වෙන්නේ නැති වෙයි. මොකද පුඤ්ඤාන පෙරුමේ මේ ලෝගෝ එක මේ චුට්ටක් විතරක් ඕන විදිහට බ්ලෙන්ඩ් වෙනවා. මට මේ ග්‍රේඩියන්ට් එකේ වැඩිච්ච පැත්තම තමයි පොඩ්ඩක් මේක එච්චර වෙලා මේ චුට්ටක් එරිමෙර වෙලා තිබුණේ. දැන් වැඩේ හරි අපි මේකට දැන් ටෙක්ස්ට් එක අපිට ඕන කරන ටෙක්ස්ට් එකයි යන්දා දේවල් ටික දානවා. ඊට කලින් මම හිතන පුංචි පොඩි ලෙන්ස් ෆ්ලෙයාර් එකක් වගේ එකක් මේකට දාගත්තා නම් මුතු ලස්සනක් එයි කියලා. ඉතින් මට හිතෙනවා එහෙම පොඩි අමුතු එකක් තියෙනවා දෝ කියලා. දැනට මේ ලෝගෝ එක අපි පොඩ්ඩකට ඔෆ් කරමු. මොකද මට කල්පනා කරන්න ඕන ලෝගෝ එක ඒ විදිහට තෙන්ට දානවද මේ නැති විදිහට පාවිච්චි කරනවද කියලා. Xbox එකක් දාගත්තා. ඊට පස්සේ ෆොන්ට් එක මම තෝරගන්නවා මේකට සංඥාන දානවා අපි. මේක තමයි හයිලයිට් වෙන්න ඕන පාර්ට් එක වටේ තියෙන විදිහ. මේ ෆොන්ට් එක මම පාවිච්චි කරනවා FM රශ්මි ෆොන්ට් එක. මොකද මේක පොඩ්ඩක් අපි ෆොන්ට් එකක් පාවිච්චි කරනකොට පොඩි ඉන්ෆෝමැලිටි ගතියක් දැනෙන්න ඕනේ. දැන් මේක බලමු තේරෙනවා මේක චුට්ටක් මේකෙම නිකන් මහත වර්ෂන් එකක් වගේ කියලා. ඒ අපි පාවිච්චි කරන්න ඕනේ ඒ විදිහට තමයි. මොකද නැත්තම් ඒක අර අමුතුයි වගේ දැනෙනවා. ඉතින් මේක අපි බලමු ඊළඟට මොකද්ද තියෙන ටෙක්ස්ට් එක කියලා. මේ අපේ ෆ්ලෑග් එකේ කලර්ස් මේ කලර්ස් ටිකත් එක්ක දැම්මම ඊන වෙයිට් එක මේ මාරම ලස්සනයි. මේ ෆොටෝ එකකට මේ විදිහට පාවිච්චි කළාම මට කියන එක තේරෙන්නේ නැති. මේක දැන් බැලුවම බලමට පොඩි දැනෙනවා පොඩි අමුතු මේක. ඕකේ අපි මේ ෆොන්ට් එක FM මනිකයකට වගේ මාරු කරලා බලමු. මේක නම් මේ නාමල් රාජපක්ෂ කියලා ලියලා තියෙන්නේ මේ ඉසි ෆොන්ට් එකකින්. මෙතන මේක යා කැම්පේන් එකට පාවිච්චි කරපු එයාගේ සයිනේජ් එක වගේ එක වෙන්න ඇති සමහර විට. මේක මට මතක විදිහට මේක ඉසි ෆොන්ට් එක. ඉන්න බලමු මං ගාව ඉසාපාම ෆොන්ට් එක තිබුණද කියලා. අපි බලමු ඇපෙක්ස් ලගේ ඒ වගේකට පොඩ්ඩක් ළඟින් යන සයිනේජ් එකකට වගේ ගන්න පුළුවන් ෆොන්ට් එකක් තියෙනවද කියලා. එන්න මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලමු. දැන් අපි යමු මේකේ මේ ලෝගෝ එකට. ලෝගෝ එක මෙහෙම පාවිච්චි කරනවද එහෙම නැත්නම් මේක කැලවෙන් කරගමු චුට්ටකට. මට පොඩි හිතෙන වැඩක් මේ කරලා බලන්න. මොකද නාමල්ගේ පෝස්ට් එකේ මේ විදිහට මේක පාවිච්චි කරලා තියෙන නිසා මම හිතනවා ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා.
යාලා පාවිච්චි කරලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකම අපි පොඩ්ඩක් යූස් කරලා බලමු කොහොමද ඒක කියලා පොඩ්ඩක් බෙන් කරලා පොඩි try එකක් දීලා බලමු. ඉතින් ඔයාලා දකින්න ඇති කොහොමද මේ ඩිසයින් එක මම කරේ කියලා සහ කවුරු හරි පොලිටිෂියන් කෙනෙක් හයිලයිට් කරන්න අපි ඩිසයින් එකක් කරනකොට ඒකට අපි කල්පනා කරන්න ඕනේ එයාගේ පේජ් එකේ මේ පෝස්ට් එක යන්නේ. ඒකට එයාව එතෙන්දි හයිලයිට් වෙන්න ඕනේ. ඒකෙන් එන මැසේජ් එක දේශපාලකයෙක්ගේ විශේෂයෙන්ම අපි ඒකට පාවිච්චි කරන එයාගේ ඉමේජ් එකේ ඉඳලා ඒ අපි මැසේජ් එකට අපි පාවිච්චි කරන දෙන්න හදන මැසේජ් එකට ඒක ඒ ඉමේජ් එක ලස්සනට බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. ලස්සනට ඉමේජ් එකේ තියෙන මීන් එක ඒ මැසේජ් එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක වෙනස් විදිහේ වයිබ් එකකට මොකද ඒ වගේ ඩිසයින් එකක් මේ විදිහට එන්න ඕන කියන එක හිතලා හරියට කරොත් ඇත්තටම මේ පෝස්ට් එක දකින්නකොටම ඒකේන ඒ වයිබ් එකක් දැනෙනවා. ඒ වෙනස් විදිහේ මැසේජ් එකක් ඕන පෝස්ට් එක මම කියන්නේ මේ පෝස්ට් එක විතරක් නෙමෙයි අපි කොහේ හරි මොකක්ම හරි පෝස්ට් එකක් දැක්කම මේ පෝස්ට් එකේ මුලින් මේ තියෙන කලර්ස් පාවිච්චි කරලා තියෙන විදිය ඒකේ විෂුවල් හයිරාකි පාවිච්චි කරලා තියෙන විදිය දැක්කම ඒ ටෙක්ස්ට් ෆොන්ට් එක ෆොන්ට් කීයක් පාවිච්චි කරලා තියෙනද වගේ දේවල් දැක්කම ඒ අර එතනයි තියෙන වයිබ් එක වෙනස් විදිහේ වයිබ් එකක් තේරෙනවා වෙනම දැනෙනවා. මම කියන්නේ මම මෙතන හැදුවේ ඒ මම දැකපු දේ ඊට වඩා ටිකක් හොඳ විදියට ඒක කරන්න පුළුවන් කියලා මට හිතුන විදියට ඉතින් මම හිතනවා මම සාර්ථක වුණා කියලා සාර්ථක විදිහට කරා කියලා. ඉතින් ඔයාලට හිතෙන්නේ මොකද්ද කියන එක පහලින් කමෙන්ට් එකක් දාන්න. මේකට දේශපාලන මතය අදාළ කරගන්න එපා. මම මෙතෙන්දී ඩිසයින් එක කරන්නේ තනිකරම මේ පෝස්ට් එක සහ ඩිසයින් එකක් ගැන හිතන විදියට හිතලා. එතකොට මට අදාළ නැහැ කවුද ඒ පෝස්ට් එකේ ඉන්නේ කියලා. මම අහම්බෙන් මේ පෝස්ට් එක දැක්කා. ඒකට මට හිතුණා ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒක try කරා. ඔයාලට හිතන දේ ඩිසයින් එක ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි. අපි ආයෙ දවසක හම්බෙමු.